யாழ்ப்பாணத்தில் சர்வதேச கிரிக்கெட் மைதானத்தை நிறுவுவதற்கான முயற்சிகளின் ஒரு பகுதியாக இலங்கை கிரிக்கெட் ஜாம்பவான் சனத் ஜேசூரியா மற்றும் இளைஞர் விவகார மற்றும் விளையாட்டுத்துறை அமைச்சர் சுனில் குமாரகமகே ஆகியோர் இன்று யாழ்ப்பாணத்திற்கு விஜயம் செய்திருந்தனர். யாழ்ப்பாணத்தில் சர்வதேச கிரிக்கெட் மைதானம் அமைப்பதற்காக ஏற்கனவே அடையாளம் காணப்பட்டு கையகப்படுத்தப்பட்டிருந்த மண்டதீவு பகுதியிலேயே குறித்த குழுவினரால் கள ஆய்வு செய்யப்பட்டிருந்தது. coaches දාලා දෙනාගේ මිනුතන් ප්‍රොවින්ස් මොකද අපි මේකට එෆර්ට් එකක් දානවා ඔයගොල්ලෝගේ එෆර්ට් එක තමයි මේක ගෙනියන්නේ ඔයගොල්ලෝ දෙන්න ඕනේ 100% වල එළියට ගිහිල්ලා මේක වැඩ කරන්න නැත්තම් මේ කරන එෆර්ට් එකෙන් වැඩක් නෑ I know under 17 ඉන්නවා under 19 actually so into the next level ඉන්නවා they are good ඉතින් අපිට තව ඕනේ ගොඩක් ඕනේ ශ්‍රී ලංකා ටීම් එක ප්‍රොඩියුස් කරන්න ඕනේ අපිට ඒකනේ අපේ රිසල්ට් එක දෙන්නේ process එකේ යනවා ඔයගොල්ලෝ බඳන hard work මේ system එක ලේසි නෑ difficulties තියෙනවා but ශ්‍රී ලංකා ක්‍රිකට් එක වල ඔක්කොම දීලා තියෙනවා නේ ඒක ඉතින් කිසි කටක් අපිට කොහෙවත් හැම ඩිස්ට්‍රික්ට් එකම මේක කරලා තියෙනවා talent scouts ඉන්නවා district coaches ඉන්නවා DCA president මෙයා මේක බලනවා මෙයාට වෙනම funds එනවා මේ විදිහට මේ system එක set කරලා තියෙනවා extra effort එකක් ඕන නොදෙන්පා ඔයාලා මේ අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වැඩි අපි හරියටම කරනවා මේ ග්‍රවුන්ඩ් හදනවා මේක අපිට ප්ලේයර්ස්ලා හදන්න බෑ ප්ලේයර්ස්ලා හදන වැඩේ තියෙන්නේ ඕගොල්ලන්ගේ අතේ ඒකට අපිට ඇත්තටම ඕන නෝර්ත් ඊස්ට් වලින් හොඳ ක්‍රීඩකයෝ ප්‍රොෆෙෂනල් ටීම් ඒක තමයි අපේ ටාගට් එක අපේ වැඩේ අපි කරන්න ඕගොල්ලන්ගේ වැඩේ ඕගොල්ලෝ කරන්න එතකොට දෙන්න මොකද මේ ස්කූල් වලටත් මේක අපිට හොඳට තව ඉම්ප්‍රූව් කරොත් ස්කූල් දෙකක් විතර ක්‍රිකට් ගහන්නේ නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් දැන් ඕනේ පොඩක් ටෙස්ට් 14 ගානවා අnder 19 ගානවා ජූනියර් ලෙවල් එකකින් තව ස්කූල් දෙකක් අමතරව දානවා විමෙන්ස් උත් පටන් ගන්න දිනවා විමෙන්ස් ක්‍රිකට් කරනවා අපි අලුතින් ක්‍රිකට් ගහන්න කියලා මේ බඩු දුන්නා මේ ඔව් ඒකත් පටන් ගන්න තියෙනවා ඒ සුදාහාර ගොඩාක් යස්නා අර බොයිස් ක්‍රිකට් එකේ තියෙන නිසා අපි ක්‍රිකට් එකම ફોකස් කරේ දැනට ඉන්නවා ඩෙවලොප්මන්ට් එකේ මනාවලින් අපි අnder 19 ටීම් එකේ ගියානේ ටීම් එකේ ඉන්නවා දැන් අnder 17 එකත් එක්කෙනෙක් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා මාදුලෙන නාගාස් ඉන්නවා නිව්ටන් මේ වර්ල්ඩ් කප් එකට එලිජිබල් නැති නිසා එයා ආතනේ දෙන්නට නෑ එයා ඒසියා කප් එකක් ගෙවුවා කියලා ඒස් ටිකක් ඉන්නවා ඉතින් මේක ළඟට තමයි වැඩේ තියෙන්නේ ඒක මාර ඉම්පෝටන්ට් ඒකේ මම ආයෙත් දෙන්නේ පොඩි ඉන්ජිනියර් එකක් ඕනේ චැට් එකක් දාන්න මොකද ඕගොල්ලන්ට අමාරු නම් මේ අය ඉන්න උදව් කරන්න සිස්ටම් එකේ මොන අඩුපාඩු මොකද ග්‍රවුන්ඩ් මේන්ටේනින් අපේ මෙතන විකට් මේන්ටේන් වෙන්නේ හරියට නේ ඔය ඉෂුස් තියෙනවා ටර්ෆ් විකට් සිබ්බට ඒක මදි ඉතින් එහෙම වුණාම අපිට සපෝට් කරන්න මෙහි ඉන්නවා ඉතින් අපි ඒක කමියුනිකේට් කරලා ඒක අපි හදා ගන්න ඕනේ කමියුනිකේෂන් එක අපිට මේ කට්ටියත් එක්ක අපිට වැඩ කරන්න පුළුවන් ආමියකින් කරන්නේ ඒගොල්ලන්ටත් ඕනේ මේ ගැප් එක නැරෝ කරන්න ඕනේ මේ කට්ටියත් එක්ක තියෙන අපි හැමෝම මේ ස්පෝර්ට්ස් එකෙන් තමයි අපි එකට එන්නේ ඉතින් අපිත් එක්ක ඉන්නේ ඒකට නේද සනත් Allah RDS को तो constructions are going on districts every time one work is done now traffic cuts also going on waiting for a house ඒක කතා කරලා තිබ්බේ පස්සේ සනත් ප්‍රයිම් මිනිස්ටර් හම්බුනලා සනත් මේක ප්‍රයිම් මිනිස්ටර් කියනවා මේ ග්‍රවුන්ඩ් එක ඕන කියලා ඒකත් එක්ක දැන් අපි කොහොමද මේක හදනවා අපි කලින් හිතාගෙන හිටියා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් එක හරිය මැදිහත් වෙලා මේක හදනවා කියන එක නමුත් අපි ෆන් සෝස් එක කොහොමද කියලා අපි දාලා නැතුවම අපි මෙතන ග්‍රවුන්ඩ් එක හදන වැඩේ පටන් ගන්නවා ඒක බලන්න තමයි අපි අද ආවේ මොකද යාපනයේට ග්‍රවුන්ඩ් එක වැදගත්කම අපි දන්නවා යාපනය කියන්නේ දැන් බොහෝ කාලයක් අතහැරපු ප්‍රදේශයක්. ඉතින් අපි මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න මේ ප්‍රදේශයේ ක්‍රීඩාව නගා හිටුන එක තමයි මගේ වැඩේ. මම ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මගේ වගකීමක් තමයි මේ ප්‍රදේශයේ දරුවන්ට ක්‍රීඩාවට එන්න, මැදිහත් වෙන්න,
ක්‍රීඩාව නගා සිටුවන්න විශේෂයෙන්ම ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් ක්‍රීඩකයන් මේ ප්‍රදේශයෙන් බිහි කරන්න තමයි අපේ අරමුණ. ඉතින් අපි ඒක තමයි මේ උත්සාහ ගන්න. සාමාන්‍යයෙන් මොකද හිතන්නේ මේ